අයිබෝන් කියලා මිස්ටර් විසත් එක දෙන ඔයාලා අදත් සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද අපි කතා කරන්න යන්නේ ආසියානු කලාපයේ ඉන්න තවත් ලස්සන මාළුවෙක් ගැන. ඒ තමයි රොසි බබ්. ඉතින් මෙයාලා බබ් වර්ග වලින් ඉන්න සමහර ලොකු වෙන ප්‍රමාණය ලොකු වෙන මාළුවෙක්. ඉතින් මේ මාළුව ගැන කතා කරන්න යන කලින් චුටි ඉල්ලීමක් තියෙනවා. channel එකට sub එකක් දාලා දෙන්න sub එකක් දාලා bell එකත් all දාලා channel එකට තියෙන set එක මතක් කරන ගම අපි මේ රොසි බබ් ගැන බලන්න. රොසි බබ් ගැන කතා කරනකොට මෙයාලා ඇෆ්ගනිස්තානය පාකිස්තාන අතර කලාපයේ ඉන්න උපනිවර්තන මිරිදිය කලාපීය මාළුවෙක්. මෙයා සාමාන්‍යයෙන් වේගෙන් ජලය ගලා බසින ගංගා ආශ්‍රිත වගේම ඒ කලාපයේ තියෙන විල් වලත් මෙයා දැක් ගන්න පුළුවන් වෙනවා. මේ රොසි බබ් සාමාන්‍යයෙන් අතුපාට උඩ දීපාටක් තමයි දැක් ගන්න පුළුවන් වෙන්නේ. මෙයාලගේ පිරිමිසතා මම ප්‍රජනන කාලේදී මාර විදිහට ලස්සන වෙනවා. ඒ වගේම පිරිමිසතා ටෝපිඩෝ හැඩති ෂර්ට් තමයි මේ මාළුවනේ තියෙන්නේ. ගැහණු සතා සාමාන්‍යයෙන් බෝලයි මහතයි. එයා ටිකක් අවලස්සන ගතියක් තියෙන්නේ. ඒ වගේම පිරිමිසතුන්ගේ වරල් වල බහුලව පිරිමිසතුන්ගේ තමයි මේ ලක්ෂණ තියෙන වරල් වල කළු පැහැට ඩොට් එක දැක් ගන්න පුළුවන් වෙන්නේ. සමහර විට සාමාන්‍යයෙන් ගැහණු සතුන්ටත් කලතුරෙන් දැක් ගන්න පුළුවන් වෙනවා. මේ රොසි බබ් සර්වභක්ෂ මාළුවෙන්නේ. එතකොට එයා සාමාන්‍ය ස්වභාවික පරිසරයේදී අය පණුව පොඩි පොඩි පිරිමිසතු වගේම පොඩි ශාක ප්‍රවංගත් ආහාර කරන් තියෙනවා. ඉතින් අපි දැන් මේ ඇති කරනකොටත් ඒවම ආහාරය දෙද හැකි. ඒ කියන්නේ අපිට පැරට් වල දෙද හැකි. බ්‍රයින්ෂින් දෙද හැකි. ඊට පස්සේ බ්ලඩ් ඩම් දෙද හැකි. බ්‍රයින්ෂින් නම් දෙන්න ඕනේ පොඩි කාලේ මේ පොඩි පැටවුන්ට තමයි. ඒ වගේ ආහාර තමයි මෙයාලට දෙන්න පුළුවන්. මෙයා සාමාන්‍යයෙන් 6ත් 8ත් අතර pH එකකට හුරුල්ලා ඉන්නවා. සෙල්සියස් 18ත් 22ත් අතර උෂ්ණත්ව පරාසය තමයි මේ මාළුවට හිතකර වතුරේ උෂ්ණත්වය වෙන්නේ. ඒ සාමාන්‍යයෙන් අඟල් 6ක විතර වර්ධනයක් දැක් ගන්න කියන්නේ සෙන්ටිමීටර් 15ක විතර වර්ධනයක් දැක් ගන්න පුළුවන් මේ මාළුවා අවුරුදු 5ක් විතර ආයු කාලයක් අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. මේ මෙයාලගේ ප්‍රජනන ආකාරය ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් මෙයාලා එක පිරිමිසතාවට ගැහණු දෙන්නෙක් වගේ වෙන්න අපි දාන්න ඕනේ. එතකොට මෙයාලා බිත්තර විසිරවනවා. ඒ කියන්නේ බිත්තර තැන්පත් කිරීමක් අලෙවිල්ලක් එහෙම මොකුත් නැහැ. කෙලිම ටැංකිය වතුරට විසිරවලා දානවා. එතකොට මෙයාලා ආපහු ඒ බිත්තර දිහා හෙවිලි බැලි මුකුත් නැහැ. එයා බිත්තර දැම්ම සමහර විට මෙයා මේ කාලෙදී අහුවෙන හැමදේම කන හින්දා මෙයා බිත්තරත් මෙයාව ආහාරයට ගන්නවා. ඉතින් එතකොට අපි මෙයා බිත්තර දාන කිට්ටුන හොඳ නිරීක්ෂණය කරලා මෙයාව බිත්තර දැම්මට පස්සේ මේ දෙන්නව ටැංකියෙන් අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් ටැංකියේ යම් පමණකට ප්ලාන්ට් හිටලා තිබුණොත් එහෙම යම් පමණකට මෙයා දාන බිත්තර ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. ඒකට හොඳම දේ තමයි මේ දෙන්නව ටැංකියෙන් අයින් කරන එක. පැය 24ත් පැය 34 කාලයක් ඇතුළත සාමාන්‍ය වතුරේ උෂ්ණත්වයත් ඒකට බලපානවා. පැටව එළියට එනවා. එතන මේ පොඩි පැටවුන්ට ප්‍රායන්ෂම් තමයි දෙන්න ඕනේ. මොකද යාලා චූටි ඉක්මනට වර්ධනය වෙන්න ඕනේ. එහෙනම් මෙයාලට සජීවී ආහාර දෙන්න තමයි ගොඩක් හොඳ වෙන්නේ. මෙයා ඇක්වේරියම් කාවේ ඇති කරන්න ගොඩක් හොඳ මාළුවෙක් වුණත් ක්‍රියාශීලී. නිතර ටැංකිය සංචාරණය කටයුතු කරනවා. ඒ වගේම සාමාන්‍යයෙන් සාමකාමී. ඒකට හොඳටම සාමාන්‍ය සාමකාමී ගතිය මේ මාළුවගේ තියෙනවා. මොකද මෙයා සාමාන්‍යයෙන් වරල් දිග මාළුන්ට එහෙම උඩ ඇටැක් කරන ගතිය තියෙනවා. මම කලින් කිව්වා මෙයා අනිත් මාළුන්ගේ වරල් ආහාරයට ගන්න ගතියක් තියෙනවා කියලා. ඒ හින්දා මෙයාලා කියන්නේ ලොකු දිග වරල් තියෙන ඒ වගේම හිමීට පීනන මාළු එක්ක මෙයාලා හදන්න එපා. මෙයාලා ගුරාමි වර්ග ටෙට්‍රා වර්ග ඊට පස්සේ පැරඩයිස් වගේ ඒ වගේ ඒන්ජල් වගේ මාළුත් එක්ක මෙයාලා හදන්න පුළුවන්. මෙයාලට අපි හදනකොට සමය රංචු වශයෙන් හදනවා නම් ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් හොඳට මතක තියාගන්න මෙයාලා හොඳට පයින්න පුළුවන් හින්දා ටැංකිය උඩින් ආවරණයක් දාලා තියාගන්න. ඉතින් මේ වීඩියෝ බලපුවාලා වීඩියෝ හොඳයි නම් channel එකට sub එකක් දාලා bell එකත් ඔය දාලා comment එකක් දාගෙන channel එකට දිගටම set වෙන්න කියලා අදට මතක් කරනවා.